කුණු කන්දල් වලින් වට වූ කුඩා පැල්පත් සමූහයක මැද්දේ ඇය මෙලොව උපත ලබනවා. වයස අවුරුදු 7දී ඇයව දූෂණයට ලක් වෙනවා. ඇයගේ ජීවිතයේ වේදනාවන් ඉන් අතර නොවේ. වයස අවුරුදු 13ක් වන තෙක්ම ඇයව වරින් වර දූෂණය වීමට ලක් වෙනවා. වයස 13 සම්පූර්ණ වන විට ඇයට දරුවෙක්ද ලැබෙනවා. කෙසේ වෙතත් තම පුතුට නිසි පෝෂණයක් දීමටවත් ඇයට වත්කමක් නොතිබිනි. සිය පුතුගේ රෝගී තත්වයන්ට බේත් හේත් කිරීමට ඇය අපොහොසත් වීම නිසා සිය එකම පුතු මිය යනවා. ඒ හැම වේදනාවක්ම දරා ගනිමින් වේදනාත්මක ආවේගයක් බලවේගයක් බවට පත් කරමින් ඇය සිය ජයග්‍රාහී මාවතට පිවිසෙනවා. අවසානයේ ඇය මාධ්‍ය ව්‍යාපාර රාශියක් හිමි ලෝකයේ එකම කෝටිපති කළු ජාතික කාන්තාව බවට පත් වෙනවා. දරිද්‍රතාවී රුදුරු වේදනාව හොඳින්ම හඳුනන ඇය මේ මොහොත වන විටත් ඇමරිකාවේ අසරණ දරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරමින් සිටිනවා. ඇය අන් කවරෙකුවත් නොව ලෝකයේ ධනවත්ම කළු ජාතික කාන්තාව වන ඔප්‍රා වින්ෆ්‍රි නම් වේ. ඔබේ ජීවිතයේ ජයග්‍රහණය සමරන තෙක්ම අරමුණු අත් නොහරින්න වග බලා ගන්න. පිටු වෙනවා සම්තයි ජීවිත හරි අපූරු කතාවකි ඔබේ කතාවත් ලියා තබන්න බලාපොරොත්තු